ආවිකේ දාන්න අරගෙන ගියා. සීදරින් කළාම නේ තියෙන කෙලේ. අද උදේ vlog එකක් කරන්න නෙවෙයි හිටියේ කාර් එකේ දීතුන අපරාධේ vlog එකක් කරමු කියලා මේ ළඟ තියෙන පොඩි සුපර් මාකට් එකට ආවා ලුලු කියලා පොඩි බඩු ටිකක් ගන්න මේ අප්පච්චි ඉතින් කියනවා ලංකාවේ කට්ටිය හිතන් ඉන්න මේ කාන්තාරේ කණ්ඩවත් නැහැ හරියට කියලා. ඒ ඉතින් අප්පච්චි මට මේ කඩේට එක් කරගෙන පෙන්නලා කියනවා මේෙන් බලන්න මේ කණ්ඩ තියෙන දේවල් අර ලංකාවේ කට්ටිය හිතන් ඉන්නේ මෙහෙම මුකුත් නැහැ කියලා. කාර හාල් මැස්සෙත් හිතන් එවන්න හදනවා. ඒත් මේ කොච්චර මේ කොච්චර දේවල් තියෙනවද කියලා අපේ අප්පච්චි දන්නේ මම vlogs කරනවා කියලා. අල්ලන් ගහයි මට දැනගත්තොත් ගොන් වැඩ කරන්න බා කියලා. අර මං ඒ කාලේ ඉඳන් හැමරෙද්දම වීඩියෝ කරනවා. ඒ නිසා අප්පච්චි ළඟ ඉති ෂේප් එකේ වීඩියෝ කරලා ගානක් නෑ. අර කැමරාවට කතා කරන්න බෑ. ඔව් ඉතින් හැමදේම අරන් දෙනවා. දැන් මං විතරයිනේ ඉන්නේ සතියක් දුබායි වල. ඉතින් මට ඕනේ ඔක්කොම ගන්න තමයි ආරෙදීට. අම්මයි අප්පච්චි මල්ලේ නිව්සීලන්ඩ් යනවා හෙට උදේ පාන්දර. ඉතින් මම සතියක් දුබායි වල ඉන්නේ තනියම. ඉතින් අප්පච්චි කැමති නෑ මම ගෑස් කුකර් එක ඔන් කරලා මේ කුක් කරන්න ඒක ඕනේ නැහැ කියලා. අප්පච්චි අර ඩ්‍රයි ෆුඩ් වගේ මට පුළුවන් තරම් පළතුරු ටිකුයි එතකොට කෝන් ෆ්ලෙක්ස් ඒ සෙට් එක අරන් දීලා තියෙන්නේ. එතකොට මට ඒව කාලා ඉන්න පුළුවන් කියලා මම ෆෝන් එක නිව්සීලන්ඩ් යවනවා. ඉතින් මට මම ඉන්න ටිකේ මම කොහොමද එළියට යවෙන්නෙත් නැහැ. ඒ නිසා වීඩියෝ කරන්න බෑ. මම ගාව මේ ඉන්ස්ටා එක තියෙනවා. ඒකෙන් මම වීඩියෝ එකක් ගහන්න try එකක් දෙනවා. අපි ඇවිල්ලා තියෙන්නේ ළඟම තියෙන පොඩිම රෙස්ටුරන්ට් එක. පොඩිම shopping mall එකකට දැන්
ඩුබායි මෝල් වගේ මීට හප මේක නිකන් ගමේ තියෙන පොඩි ෆුඩ් සිටිය වගේ. නට මේක හැමදේම තියෙනවා ඉතින්. දැන් මාවාලට මාළුවෙන් බුල් තියන්න ඕන නම් මාළුවෙන් බුල් තියලා ගන්න පුළුවන් මේ කඩවල වල තියෙනවා. දැන් අර අපේ ලංකාවේ සෙට් එක ආච්චි අම්මලා එහෙම හිතන් ඉන්නේ අයියෝ මේ කාන්තාරයක් කණ්ඩවත් නැහැ හරියට මේ ඉතින් එකම වැඩේ තියෙන්නේ සල්ලි ඕනේ. ගණන් තමා ලංකාවට වඩා ගණන්. ඒත් ඉතින් සල්ලි වියදම් කරන්න පුළුවන් නම් ඕන එකක් ගන්න තියෙනවා ඉතින්. මෙහෙ පැල හිටන් තියෙනවා ඉතින්. ඔයාලට පැලයක් ඕන නම් පැලයක් උනත් අපේ අපච්චිගේ බිල ලොකු එකක් කොහොම හරි ඒ බිලට ඩිරම් 50ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඩිරම් 50ක් කියන්නේ කීයද රුපියල් 5000ක වගේ. මෙන්න මේ කෙටල් එක රුපියල් 8000ක් වෙනවා. ඒ 8000යි කෙටල් එක අපිට ඩිරම් 50ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. කියන්නේ රුපියල් 5000ක ඩිස්කවුන්ට් එක රුපියල් 3000කට මේ කෙටල් එක ගන්න. මේ කියන්නේ මේ බඩු ටිකේ බිලට තමයි ඒක හම්බෙන්නේ ඔෆර් එක. අපච්චි අරන් තියා ගන්නවද කියලා බලන්න යන්නේ. අපච්චි යාළුවගේ ගෙදර යනවා. යාට සෙන්ට් එකක් ගන්න කියලා තමයි මේ බලන්නේ. අරත් මේ සෙට් එක කිරලා ගන්න සෙට් එක වගේ. ඒ කියන්නේ ඒවා නිකන් එවෙලේ පුරවලා දෙන්නේ. මේවා රෙඩිමේඩ් ඒවා මේ බෝතල් වල පැක් කරලා තියෙනවා. Brother, you're putting only 20, yeah? 20. 30 will come. I think one time I came, you only here, I took it this one, and I did not feel something, I came to you, then you remove it and you add extra oil. Last time. Last time. स्मेल कराएंगे इधर स्मेल करेंगे එතකොට ආගර තියෙන එක යනවා ඊට පස්සේ අලුත් එකක් ස්මෙල් ගන්න. එකක් ස්මෙල් කරලා ඒකේ සුවඳ ගන්න. මේකේ කෝපි තියෙනවා. මේ කෝපි එකේ සුවඳ බලලා ඉවරලා මේක බලන්න පුළුවන්. දැන් අපි ඔය හදපු බොටල් එකක් 50 මිලිලීටර්. ඒකේ මිලිලීටර් 30ක් තමයි අර ඔරිජිනල් පර්ෆියුම් එක දාලා තියෙන්නේ. ඊටු මිලිලීටර් 20 අර ෆිලිම් එතන වල අර මේවා ඒ ටික දාලා තියෙන්නේ. ඉතින් ඒ බොටල් එකක් 85 කියන්නේ රුපියල් 9000ක් විතර වෙනවා. ये पल्लियन නේද? ටච් මහල් වගේ.
මෙහෙමයි මේ අපි ඊයේ ආවේ ෆ්ලයිට් එකට නැගී 8ට ලෑන්ඩ් කරේ 3ට ගෙදර ආවේ 6 වෙද්දි නේ ගෙදර ආවා 6ට නිදාගත්තා ඊට පස්සේ අපි ඇහැරුනේ 12ට 2ට විතර ඊට පස්සේ අපි කඩේ දැන් කඩේ ගිහින් ආවා දැන් අපි යන්න යනවා අයියලා දෙන්නෙක් ඉන්න යාලා බලන්න ඊට පස්සේ අපි යනවා ඒක තමයි අද දවසේ ප්ලෑන් එක අද රැයට නෙමෙයි හිට පහන්දර අපච්චිම යන්නත් තියෙනවා අම්පයි අපච්චි වටේ නිව්සීලන්ඩ් කොහෙද මල්ලි අපි මේ දැන් යන්නේ? අපි යන්නේ අයියට කඩේකට යන්නේ. කඩේකට දාන්නේ මං හිතුවා අයියලා මම මේකද කිව්වේ? මේක ඩුබායි වල තියෙන සිංහල කඩයක්. බිරියානි එකම. ඔක්කොම තියෙනවනේ. වලට පරාට වලට ඉඩියාප වලට පිටු වලට අපේ නෑදෑ වෙන අයියලා දෙන්නෙක් ඉන්නවා. එයාලා ගෙදර මම ලංකාවේදී කරපු වීඩියෝ එකක් තියෙනවා vlog. කීයද මන්ද ඔයාලා ඒකත් බලන්න. දැන් අපි යන්නේ එයාලා වැඩ කරන්නේ ඩුබායි වල. දැන් අපි යන්නේ මේ මෙහෙමයි සීන් එකේ. එයාලගේ අම්මා අපි එනකොට පස්සේ කෑම වගේක් හදලා දුන්නා. එයාලට ගිහිලා දෙන්න කියලා. දැන් අපේ අප්පච්චිලා ගෙදර ඉඳන් කිලෝමීටර් 75ක් ඈතින් මේ අයියලා ඉන්නේ. ඉතින් නිකන් අපි නුවර ඉඳන් නුගේගොඩ යනවා වගේ කලා වේදනි වී සිටියම
අපිට සීතලම සීතලයි අපි ගුඩි වෙලා ඉන්නේ. මොකද? මොකද? වලින් ඇයි කොච්චර කෑවද? මම චිකන් නගට්ස් දෙකක් කිව්වා. චිකන් නගට්ස් දෙකයි තේ කියපියොත්. හරියට අනිත් පැත්තට මාරු දැන් පේනවනේ. දැන් අද අපි ඊට මෙහෙමයි උනේ. අපි ආවා විල නිදාගෙන හැරුණේ 2ට. ඊට පස්සේ කාලේ ඉවර වෙලා ආව මේ අයියලාව සෙට් වෙන්න. දැන් ඉතින් වෙලාව 11:48යි. සීතල බීතිකාව අයියා. ඈ? සීතල බීතිකාව. 2 months later. ආව මේ වින්ටර් එක නිසා තමයි සීතල. නැත්තම් පට්ට රස්නේ. අපි දැන් හොටෙල් එකට යනවා. එහෙනම් vlog is over. bye bye bye.